පහේ කවලම් කරලා නංගිලා එනවා. දැන් මේ දාන ಜಾති වලට අමතරව මට තාත්තා පැත්තෙන් ඉඳන් කියනවා මේවත් දාන්න එතකොට තවත් රසයි. මේ රෙසිපි එකේ මේ මූලික අයිතිකරුත් මම වීඩියෝ එකට ගත්තා. මානම රසයි. මානම රසයි. හයි කොහොමද ඔයාලට? ඔන්න අදත් අපි ලස්සන වීඩියෝ එකක් කරන්න තමයි යන්නේ. අද අපි හදන්න යන්නේ කෙසල් බඩ වෑංජනයක්. මේ කෙසල් බඩ වෑංජනයේ විශේෂත්වය තමයි මේක ටිකක් අපි දකුණු පළාතට ආවේනික වෙච්ච ක්‍රමයකට තමයි හදන්න යන්නේ. දකුණු පළාතෙත් එක එක පැතිවල අය මේක එක එක විදියට හදනවා. අද අපි හදන්න යන්නේ මගේ සීයාගෙන් මගේ තාත්තා ඉගෙන ගත්ත රසම රස රෙසිපි එකකට. ඔන්න අපි දැන් යන්නේ කෙසල් බඩ වෑංජනය හදාගන්න අවශ්‍ය කරන මූලික අමුද්‍රව්‍ය අලු කෙසල් බඩයක් කපා ගන්න. කපමුනේ තාත්තේ. හරි. මම මේ කෙහෙල් බඩේ මේ කපන්නේ අලු කෙහෙල් කන පැහිච්ච කනක් කපලා ගනිපු එකේ බඩේ තමයි. සාමාන්‍යයෙන් අලු කෙසෙල් අලු වලයි මේ බඩේ ගන්න ඕනේ අගිස්ස හරියෙන් නෙවෙයි. කඳේ මුල හරියෙන් තමයි මම මේ අරගන්නේ මේ කෑල්ල. අපිට කියන්නේ රසයේ වෙනසක් තියෙනවද? අගිස්ස හරිය රස නැහැ. මුල හරිය තමයි හොඳට පිටි ගැටිය වගේ තියෙන්නේ. තව මේ අලු කෙහෙල් බඩ වෑංජනේ ওই කට්ටිය ගන්න ඉස්සර මේ දේශීය වෙදකමට මේ සර්පයෝ එහෙම කෑවම මේ අලු කෙහෙල් බඩ ඉස්ම අලේ හරියේ. ඇත්තද? ඔව්. මේ කපා ගත්තාම ගලවන්න ලේසි. මේ පිහිය බලාගෙන පිහි වලින් වැඩ කරන්නේ මේක නම් මේ කැපෙන හොඳ තේ පිහියක්. ඒ කියන්නේ හොඳට අර මේ බඩේ මැදටම ගන්න ඕන නේ. ඔව් මේ පතුරු සේරම අරින්න ඕන. අයින් කරන්න. මෙහෙම. ලස්සනයි ඒක. තවත් තව අයින් කරන්න ඕන නේ. ඔව් බඩේටම පිළි සේරම මේ පතුර යන්න ඕන. ඒ කියන්නේ කහට රහ වගේ නැති වෙන්නද? ඔව් නෑ මේ පතුරේ වැඩක් නෑ. මේ මෙන්න මේ වගේ බඩයක් තමයි අපි ගන්න ඕන. මෙන්න මේ තියෙන්නේ අපි අද උයන්න යන කෙසෙල් බඩේ. මේ පිළි සේරම මේවා සේරම පිළි අස් කළා. මේ ඔක්කොම මේ තාත්තා කියන්නේ මේ පිළි ඔක්කොම අයින් කරලා බඩේ හරිය තමයි උයන්න ගන්න ඕන. ඒකිනුත් අග්ගේ සාරිය නේ තාත්තා. මුල සෝරි මුල හරිය. මුල හරිය තමයි උයන්න මේ සුද්ධ කරලා ගන්න ඕන. දැන් අපි යන් කෙසෙල් බඩ වෑංජනය හදන්න. මේ වෑංජනය හදන්න විශේෂ අමුද්‍රව්‍ය 3ක් අපි පාවිච්චි කරනවා. මේ තියෙන්නේ අපි කපාගෙන ආපු කෙසෙල් බඩ. ඊට පස්සේ ලාවට පැහිච්ච ගස් ලබු ගෙඩියක්. අනිත් එක තමයි කරවල. මුලින්ම අපි මේ ගස් ලබු ගෙඩිය ඇහැගමු. ගොඩක් අය කෙසෙල් බඩ වෑංජනය හදද්දී මේ ගස් ලබු කියන අමුද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි මට තාත්තා තමයි කියලා දුන්නේ ගස් ලබු දැම්මහම මේ වෑංජනය තවත් රස වෙනවා කියලා. සාමාන්‍යයෙන් ගොඩක් ඉදුණු නැති, ඒ වගේම ගොඩක් අමුත් නැති ගස් ලබු ගෙඩියක් තෝරගන්න. ගොඩාක් ලොකු ගස් ලබු ගෙඩියක් ඕන කරන්නේ නැහැ. අපි හදන ප්‍රමාණය අනුව මධ්‍යම ප්‍රමාණයේ ගෙඩියක් තෝරගන්න. මේ තියෙන්නේ අපි හොඳට පොතු ඉවත් කරගත්ත ගස් ලබු ගෙඩිය. දැන් තියෙන මේක අපිට කොටු කපා ගන්න. දැන් අපි ගස් ලබු ගෙඩිය කොටු කපා ගමු. මේ විදිහට ඇට හොඳට අයින් කරගන්න. දැන් අපි කොටු කපා ගන්නයි යන්නේ. ඊළඟට තියෙන්නේ අපේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක අලු කෙසෙල් බඩ කපා ගන්න. මුලින්ම මේක හීනි තීරු වලට කපා ගන්න ඕනේ.
ඊළඟට තියෙන්නේ මේ රවුමට කපාගත්ත කෙසෙල් බඩ ටික හීනි කොටු වලට කපා ගන්න. අලු කෙසෙල් බඩවල තියෙන අර නූල් ගතිය කිසි වෙලාවක අයින් කරන්න යන්න එපා. ඒවත් එක්කම තමයි මේක කපා ගන්න ඕන. මොකද ඒකේ තමයි මේකේ ගුණය හොඳටම රැඳිලා තියෙන්නේ. මම ඕගොල්ලන්ට කලින් කිව්වනේ නූල් ඉවත් කරගන්න එපා කියලා. පැරණි මතයක් තියෙනවලු. මටත් ඒක අපේ තාත්තා තමයි කිව්වේ. මේ නූල් වලින් තමයිලු අපේ බඩවැල් වල තියෙන ගල් වැලි සේරම ඉවත් කරලා අපේ ශරීරය පිරිසිදු කරන්නේ. ඉතින් ඒ නිසා ඔයාලත් කෙසෙල් බඩ වෑංජනේ හදද්දී මේ නූල් කිසිම වෙලාවක අයින් කරන්න යන්න එපා. ඒවත් එක්කම කපා ගන්න. මේ කෙසෙල් බඩ වෑංජනය ඔයගොල්ලන්ට දකිද්දි හිතෙයි මේක ටිකක් හදන්න අමාරුයි කියලා. හැබැයි හදන්න අමාරු නාට මාරම රසයි. ඒ වගේම තමයි මාරම ගුණයි. ඒ නිසා ඔයගොල්ලන්ට ඉඩ ලැබෙන වෙලාවක මේ වගේ කෑමත් හදලා බලන්න උත්සාහ ගන්න. මොකද ඕනම ගෙදරක ඉතින් කෙසෙල් පඳුරක් නැති වෙන්නේ නැහැනේ. ඒ නිසා ජීවිතේ එකපාරක් කරේ මේ වෑංජනේ කාලා බලන්න. ඔන්න මේ තියෙන්නේ අපි කපාගත්ත ගස් ලැබුයි අලු කෙසෙල් බඩයි. ඊළඟට අපිට ඕන කරනවා මං කිව්වේ අපි මේ වෑංජනය හදද්දී විශේෂ ද්‍රව්‍ය 3ක් පාවිච්චි කරනවා කියලා. ගස් ලැබු, අලු කෙසෙල් බඩ, ඊළඟට කරවල. අද මම පාවිච්චි කරන්නේ මේකට කට්ට කරවල. ඊට අමතරව සුදු ලූණු සාමාන්‍යයෙන් මේක ටිකක් කෑලි හිටින්න කපා ගන්න. ඊට පස්සේ ලූණු, අමු මිරිස්, රම්පේ කරපිංචා. මේකට ඕන කරන අනෙක් පහේ ಜಾති ටික මේක හදද්දී ඔයගොල්ලන්ට මම පෙන්නන්නම්. මට තාත්තා කිව්ව විදියට මේ වෑංජනය තවත් රස වෙනවලු හාලුයි පොළුයි හොඳට කොටලා කිරිත් එක දිය කළා දැම්මහම. ඒ නිසා මම මේ යන්නේ හාල් ටික කොටා ගන්න. මම පද පාවිච්චි කරන්නේ කැකුළු හාල් මිටක්. මේක හොඳට සෝදලා මේ හාල් මිට පොළුත් එක හොඳට කොටා ගන්න තමයි තියෙන්නේ. ඊළඟට අපි දාගන්නේ ගාගත්ත පොල් ස්වල්පයක්. දැන් තියෙන්නේ මේ දෙක එකට හොඳට කොටා ගන්න. මේක බදින්න ඕන කරන්නේ නැහැ. නිකන් අමු හාල් හොඳට හොදලා අරන් සහ පොල් දෙක එකට එකතු කරලා හොඳට කොටා ගන්න. දැන් මේ දාන ಜಾති වලට අමතරව මට තාත්තා පැත්තෙන් ඉඳන් කියනවා මේවත් දාන්න එතකොට තවත් රසයි කියලා. මම දැන් මේකටම අබ ක්‍රීම් ටීකුත් දාගන්නවා. මේ විදිහට අබ ක්‍රීම් ටිකකුත් මේ ඕගොල්ලෝ හාල් පොල් කොටන මිශ්‍රණයටම දාලා කොටා ගන්න. ඊළඟට කහකුඩු. මේ අපේ ගෙදරම කොටාගත්ත කහකුඩු. කහකුඩු ටිකකුත් දාලා මේ හතරම දාලා හොඳට කොටා ගන්න තමයි තියෙන්නේ. මේ හතරම හොඳට මික්ස් වෙලා කොටද්දි මේ මාරම සුවඳයි. ඔන්න ඉතින් මේ රෙසිපි එකේ මේ මූලික අයිතිකරුත් මම වීඩියෝ එකට ගත්තා. දැන් තාත්තත් එක්ක තමයි මේක හදන්න යන්නේ. ඉතින් දැන් මුලින්ම තාත්තා කිව්වා මට මේක මේ හට්ටියට අලු කෙසෙල් බඩ ටික වෑංජනයට එකතු කරනවා. මේ විදිහට හට්ටියට මේක දාගන්නවා. ඊට පස්සේ ගස් ලැබු. ඊළඟට දාගන්නේ මේ සුදු ලූණුයි ලූණු අමු මිරිස් රම්පේ කරපිංචා. ඊළඟට එකතු කරගන්නවා කරවල. මට තාත්තා කිව්වා මේ කට්ට කරවල පාවිච්චි කරන තරමට මේක මාර රසයි කියලා. කට්ට කරවල හොදි කපුව දන්නවනේ ඒකේ රස. ඉතින් කට්ට කරවල දැම්මහම රසයි. හැබැයි ඔයගොල්ලෝ කැමති කරවල එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේ කරවල වල මේ කටු තිබුණත් හොඳයි. ඒකේ රසක් තියෙනවා. රසක් තියෙනනේ. අර මේ වෑංජනයේට කරවල එකතු කරලා ඒක පොඩි වෙලා එන තරමට වෑංජනේ රසයි නේ තාත්තේ. රසයි. දැන් මේ ටික ඔක්කොම දාගන්නවා. ඊළඟට දාගන්නේ පහේ ටික
අමුතුන පහ, මිරිස් කුඩු, කහ කුඩු ටිකක් දානවා. ඊට පස්සේ ගම්මිරිස් මේවා ඕගොල්ලන්ගේ රස පදමට දාගන්න. මේක ගොඩක් සැරට හදන ව්‍යංජනයක් නෙමෙයි. ටිකක් අර සුද්දට හදන එකක්. ඒ නිසා ගොඩක් මිරිස් කුඩු දාගන්න. ගුණවත්ම කෑම. ඔව්නේ. එතකොට මේ අර අපි අඹරගත්ත මේ හාල් පොල් අබ කහ කුඩු ගුලිය මේ. ඉතින් මේක දැන් එකතු කරන්නේ නැහැ. ඒක අපි පැත්තකින් මිටිකිරි වල කලවම් කරලා තමයි දාන්නේ නේ. ඔව්. කුවීම සඳහා තමයි ඒක දාන්නේ. ආ හරි. එතකොට ඕන පහේ ටික දැන් මුලින්ම දාගන්නවා. ඊළඟට දියකිරි වලින් තමයි මේක තඹ ගන්න ඕන. දියකිරි වලින් නේ. මේ තියෙන්නේ දියකිරි. සාමාන්‍යයෙන් හොද්ද වැහෙන ගන්නට මිටිකිරි මේ දියකිරි දාගන්න. ඊට පස්සේ මම මේක අතින්ම හොඳට කවලම් කරගන්නවා. ලුණු තමන්ගේ කැමැත්ත ප්‍රමාණයට රස පදමට දාගන්න. ලුණු නේ. ලුණු අපි දාන්නේ කුඩු කැට දාන්නත් පුළුවන්ද? කැට එකතු කරන්නත් පුළුවන්. පුළුවන්. මම අද දාන්නේ කුඩු ලුණු කුඩු. ලුණු තමන්ගේ රස අවශ්‍ය ප්‍රමාණයට. ඔව් ලුණු සමහර ලුණු අඩුවෙන් කනවනේ. ඉතින් ලුණු තමන්ට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. මම මේක අතින්ම කවලම් කරගන්නවා. එතකොට රසයි. ඒකට තව මේ උළුහාල් සල්පයක් එකතු කරගත්තාම තවත් මට ඒක අමතක වුණා උළුහාල්. උළුහාලුත් මේකට දාන්න ඕන. උළුහාල් වලින් මාර සුවඳයි මාර රසයි. මේ අපි කිරි හොදි ඕනම හොද්දක් හදද්දි පාවිච්චි කරනවනේ. මේකටත් අපි මේ ඇතිනේ තාත්තේ. වැඩි. හිත වේවි. අතලත් නෙගියට. කිරි මතද? කිරි මදි නිසා තා කිරි සල්පයක්. කිරි චුට්ටක් දාමුනේ. තා කිරි පොඩ්ඩක් දාන්න. කහ පාට මදි වගේ. කහ චුට්ටකුත් දාමුද එහෙනම් තව? කහ චුට්ටකුත් තව දානවා. මම කලින් එකතු කරගත්ත කහ ප්‍රමාණය මදි නිසා. ගෙදර අල වේනල කොටාගත්ත කහම. ඔව්. මේ අපේ තාත්තා මේ වේලගලා ගෙදරම කොටපු කහ තව චුට්ටක් දානවා. මේකේ මේ ගෙදර කහ සාමාන්‍යයෙන් අර කඩේ තියෙන කහ වලට වඩා පාට වැඩි. ඒ නිසා මම චුට්ටක් දැම්ම. එනකොට මදි. තව චුට්ටක් දැම්මා. හරි. දැන් තියෙන්නේ මේක හොඳට තඹ ගන්න. මේ තියෙන්නේ අපි පහේ ಜಾති දාලා දිය කිරිත් දාලා කවලම් කරගත්ත ව්‍යංජනය. දැන් තියෙන්නේ මේක හොඳට දිය කිරිත් තඹ ගන්න. දැන් තියෙන්නේ මේක හොඳට තඹ ගන්න. මේ ව්‍යංජනේ මැටි භාජනයක උයා ගන්න තරමට වඩාත්ම හොඳයි. හොද්දේ දීගෙන එන්නේ මාරම සුවඳයි. මේ හැබැයි තව තැම්බෙන්න ඕනේ ඉතින්. ආයි වහනවා. දැන් අපි මිටිකිරි දාගන්න තමයි යන්නේ. බලන්න ඉතල තැම්බිලාද කියලා. ගස් ලැබුණන් තැම්බෙන්නේ නැති ඉස්සෙල්ලා. ගස් ලැබු තැම්බිලා. මේකත් තැම්බිලානේ. මේ ඇතිනේ. කොහොමත් මේ කෙසෙල් බඩ ගස් ලැබු වගේ ඒ ප්‍රමාණයෙන්ම තැම්බෙන්නේ නැහැ. ටිකක් අඩු වෙන්නේ. ඔව් මේ මිටිකිරි වලට මේ අපි අඹරගත්ත 3-5 ටික ආල්පොල් ඒක මේකේ කලවම් කරලා මේකට දානවා. ව්‍යංජනයට එකතු කරගන්න. දැන් තියෙන්නේ මිටිකිරි වලට මේක හොඳ දාලා හොඳට දිය කරගන්න. මේකෙන් තාත්තේ මේ හොද්ද උකු වෙනවනේ. ව්‍යංජනේ උකු වෙනවා හොඳට. මේකේ අර පිටි ගතිය අඩුයිනේ මේ ව්‍යංජනේ කෙසෙල් බඩවල එහෙම පිටි නෑ. වතුර ගතිය තියෙනවා. වතුර මේ රසවත්ම ගුණවත්ම කෑමක්. අපේ මේ මිනිස්සු මේවා වැඩි හදන්නේ නැහැ මේ හරි අමාරුයි ටික. ඒකයි. දැන් මේක එකතු කරගන්න. ඔක්කොම එක දානවා. දාන්න. ඔන්න බලන්න මේ ව්‍යංජනේ උකු වෙන හැටි ඔය පාර. පාටත් හොඳයි. සුවඳයි. මාරම සුවඳයි. හොඳයි. හිහි. දැන් මේක මෙහෙම නටනකන් තියන්නනේ තියෙන්නේ. ඔව් නැත්තම් අර
වෑංජනේ හොඳට මිටිකිරි දැම්මට පස්සේ නටවල බලන්න ඕනේ. නැත්නම් මේ පිළුම් වෙන්න බලනවා. තියා ගන්න එහෙම. ඔව්. ඒක අර ඕනම කරි එකක් එහෙමනේ. සාමාන්‍යයෙන් නටනකම් මේ බාන්න එපා. නැත්නම් ඉක්මනට පිළුම් වෙන්න බලන්න. හාල් ටික පොඩ්ඩක් තැම්බෙන්න එපා දැන් අපි අර. අමු හාල්නේ දැම්මේ අපි. අමු හාල් අමු පොල් දැම්මේ. එතකොට ඉතින් ඒ ටිකත් හොඳට තැම්බෙන්න ඕනනේ. ඒ හින්දා ටික වෙලාවක් තියන්න ඕන. වහන්න නැතුවනේ තියන්නේ තාත්තේ. ඔව් ඇරලා තියලා. මේ පොඩ්ඩේ පාට ලස්සන. දැන් නම් නියම ගානට තියෙන්නේ. දැන් මේ ටිකේ හොඳට හාල් පොල් තැම්බිලා මාරුම සුවඳයි. දැන් අපි රසත් බලමු කොහොමද කියලා. කනකම් ඉවසිල්ලන්නේ අපිට. සුපිරි. මාරුම රසයි. මාරුම රසයි. ඔන්න මේක තමයි අපේ අලු කෙසෙල් බඩ ව්‍යංජනයේ ෆයිනල් අවුට්පුට් එක. මේක නිකන් අර එකපාරටම කෙනෙක්ට දැක්ක ගමන්ම හිතෙනවා මේක පරිප්පු කරි එකක් වගේ කියලා. හැබැයි පරිප්පු වල වගේ නෙමෙයි. ඊට වඩා වෙනස්ම රසයක් මේකේ තියෙන්නේ. මේකේ දැන් අර අපි දැන් මේ කට්ට කරවලනේ ඒ වගේ කරවල જાතියක ඒ කරවල වල එන රසයි ඊට පස්සේ ගස් ලැබු වල රසයි අලු කෙසෙල් බඩ වල රසයි ඊට පස්සේ අපේ දාපු පහේ ටිකයි ඊට අමතරව අපි දැම්මනේ තවත් මේ අබ ක්‍රීම් කහ කුඩු සහ පොල් හාල් මේ ඔක්කොම කොටලා හදාගන්නපු අර ඇඹරුම් ගුලිය එතකොට පොල් කිරි මේ ඔක්කොම එකතු කරලා දාපු නිසා මේ කරි එකේ එන්නේ වෙනස්ම රසයක්. මේකත් එක්ක විතරක් වුණත් අපිට බත් කන්න පුළුවන්. මොකද රස වගේම අනිත් එක මේක ගුණයිනේ මම අර කිව්වා වගේ. ඉතින් මේක අනිවාර්යෙන් එකපාරක් හරි හදලා බලන්න ඕන එකක්. ඉතින් ඔයාලත් මේ කරි එක අනිවාර්යෙන් හදලා බලන්න. මේක චුටක් හදන්න අමාරුයි. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් එදිනෙදා හදන ව්‍යංජන වලට වඩා වැඩ ගොඩක් තියෙනවනේ කරන්න. හැබැයි ජීවිතේ එකපාරක් හරි මේක හදලා බලන්න ඕන. ඒ තරම්ම මේක මාරම රසයි. ඒ වගේම මාරම ගුණයි. ඉතින් ඔයගොල්ලොත් අනිවාර්යෙන් හදලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මගේ channel එක subscribe කරන්න. තවත් ඉස්සරහට ඔයගොල්ලන්ට ලස්සන වීඩියෝස් මම අරගෙන එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා.